කියලා දෙන්න යන්නේ කිතුල් මලක හරියටම අග ඉරා ගන්න ආකාරය. කිතුල් මලක අග ඉරා ගන්න කිතුල් මල මේ වගේවත් අඩුම ලොකු වෙන්න ඕන. මල මේ තරම්වත් ලොකු වෙලා තියෙන්න ඕන. මල දළුවෙන් කිතුල් මලේ අග ඉරපුවාම එච්චර සාර්ථක නෑ. මොකද මල දළු වැඩි හින්දා කිතුල් මල මේ ගානටවත් ලොකු වුණාම තමා අග ඉරා ගන්න හොඳම කාලය. මම දැනට මේ ගහේ කිතුල් මල් දෙකක් කපලා තියෙනවා. එක මලක් තමයි මේ, අනිත් මල මේක. ඒ දෙකම කිතුල් මලේ මේ වෙලාව කාලේ ඉවරයි. මම තනියම තමයි වීඩියෝ කරන්නේ ෆෝන් එකත් අල්ලගෙන. හින්දා පොඩි අඩුපාඩු වෙන්න පුළුවන්. හොඳයි. මම ඔයාලට දැන් කියලා දෙන්නම් කිතුම හරියටම ඉරා ගන්නා විදිහ. ඉස්සෙල්ලා අපි මේ අග ඉරා ගන්න කලින් මේ තියෙනවා ඉවත් කර ගන්න ඕන. මේ තියෙන්නේ ගල් හනසු. මේවා මේ ගල් හනසු අපි අද ඉවත් කරගන්නේ. මේක ඉවත් කරගන්නේ අපි මලට බෙහෙත් තියනකොට. මම ඒක වෙනම වීඩියෝ එකකින් ඔයාලට දෙන්නම්.
කිතුල් මල ඉරා ගන්නකොට අපි මලේ දැන් මේ තමයි දැන් මල ඉරා ගත්තන් පස්සේ අපිට පේන විදිහ සුළු ඇද්දලයක් වගේ තමයි අපිට පේන්නේ. මේ මලට හානියක් නොවෙන්න අපි ඉරා ගන්න ඕන. මොකද මේ මලේ කිනිති ඒවට හානි වුණොත් මල අපරාදේ. මේ මලේ කිනිති වලින්නේ අපි මල බෙහෙත් තියලා මේක කරලා ලබා ගන්න තෙලිජ්ජ ලබා ගන්න. මේ කිනිත්තක් අඩු වෙනවා කියන්නේ අර ලැබෙන තෙලිජ්ජ ප්‍රමාණය ප්‍රමාණයත් අඩු වෙනවා. අපි ඉස්සල්ලාම කරන්නේ මේ විදිහේ කිතුල් මල අපි ඉරා ගන්න එක. අපි ඉරාගෙන දවස් 10ක් වගේ යනකොට මේ මල හොඳට දිගට මල ඉහිරිලා මලට බෙහෙත් තියෙන ගානට මල මෝරනවා. මම ඔයාලට මේ මල ඉහිරිලා මලට බෙහෙත් තියෙන වීඩියෝ වෙනම අරන් එන්න. මම අද ඔයාලට කියලා දුන්නේ ඉස්සෙල්ලාම කිතුල් මලක හරියටම අග ඉරා ගන්න විදිහ.